මාකයක් වැටුණොත් තමයි. එහෙම නැත්නම් අපිට රිප්ලේස් බැටරි කියලා අපිට එලාම්යක් දෙනවා මැෂින් එකේ. හරි. මම කිව්වා වගේ මේක සෝල් එක ඇවිල්ලා USA ප්‍රොඩක්ට් එකනේ. හරි. ඒතර බැටරිස් අපිට අවශ්‍ය නම් මෙහෙන් ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ෆොටෝ ගන්නව නම් ගන්න. බලන්න ඩිවයිස් එක තමයි මේ විදිහට තමයි කව එක තියෙන්නේ. කව එක දාලා තියෙන්නේ. මේ කව එක අපිට මේ විදිහට ලිෆ්ට් කරලා ඕපන් කරන්න තියෙනවා නේ. මෙතන ලොක් වෙලා තියෙනවා. මේ අපි දැන් ට්‍රේනින් පැඩ් සෙට් එක දාපු පොඩ්ඩක් ලොකුට තියෙන්නේ. එහෙම නැත්නම් අපි මේක මෙතන එහෙම ලොක් කරන ටික ගාලා ලොක් එකක් තියෙනවා. හරිනේ. මේ ලොක් එක මෙහෙම ප්‍රොඩියුස් කරලා අරගෙන තියෙනවා අපිට. හරිනේ. ලොක් එක ඕපන් කරපු ගමන් අපිට මේ කව එකත් අපිට දැන් ඔයාලා ට්‍රේන් වුණා මතක ඇති සාමාන්‍යයෙන් මේ CPR දෙනගෙන මොකද ට්‍රේන් වුණානේ. CPR දෙද්දී අපිට මේ එයාවේ ට්‍රැක් එක ඕපන් කරගන්න අවශ්‍යයි කියලා කිව්වනේ. ඔක්කොම පැහැදිලි කරානේ. ඒක සපෝට් එකක් ඉදිරිය ගන්න පුළුවන් මේ කව එක. හරිනේ. මේ කව එකක් තියෙන අපිට ඒකට සපෝට් එකක් ඉදිරිය මේ කව එක ගලව ගමන් පේෂන් ගාවට ගිහලා මේ කව එක මේ විදිහට නෙක් එකට තියලා නෙක් එක සපෝට් එක කරලා ඔයාවේ ට්‍රැක් එක ඕපන්. හරිනේ. ඔය විදිහට අපිට තියාගන්න පුළුවන්. ඒක සපෝට් එක විදිහට තමයි හදලා තියෙන්නේ. හරිනේ. හරි ඒක තියාගෙන අපි මැෂින් එක මම ප්‍රොසෙස් ගන්න කලින් පොඩ්ඩක් පැහැදිලි කරනවා බටන් එක ටෙස්ටිං ටික කරන්න විදිය. මේ වගේ පෑඩ් සෙට් එක අනිවාර්යෙන් කනෙක්ට් කරලම තමයි තියෙන්න අවශ්‍ය. හරිනේ. පෑඩ් සෙට් එක එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා. එක්ස්පයර් ඩේට් එක බලන්න අවශ්‍ය අනිවාර්යෙන් බලලා අපි පෑඩ් සෙට් එකට අපි යූස් කරන්නේ නැත්නම් අවුරුදු ගන්න අපි එක්ස්පයර් ඩේට් එක බලලා අනිවාර්යෙන් චෙක් කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් කොහොම කරත් අපි අනිවාර්යෙන් මේ පෑඩ් සෙට් එක කනෙක්ට් කරලම තමයි තියන්නේ. ඩිස්කනෙක්ට් කරන්නේ නැහැ. මොකද අපි මේක එමර්ජන්සි යූස් කරන මැෂින් එකක් නේ. අවශ්‍ය වෙලාවට ටක් ගාලා ඕපන් කරපු ගමන් අපිට පෑඩ් සෙට් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වලට කනෙක්ට් කරගෙන ඉන්න මේ කනෙක්ට් කරන කනෙක්ෂන් ගහලාමයි තියෙන්නේ. හරි. මේ තියෙන්නේ පවර් බටන් එක මැෂින් එක. කියන්නේ මේ පවර් බටන් එකේ මම අර කිව්වා වගේ බලන්න. මේක පේනවද නේ? හරි. මේ තියෙන්නේ පවර් බටන් එක. හරිනේ මේ පවර් බටන් එක ප්‍රෙස් කරාම මැෂින් එක ඔන් වෙනවා. හරි. ඒත් මම ඊට කලින් පොඩි දෙයක් පෙන්නන්නම්. මෙතන මම කිව්වා රයිට් මාක් එකක් තියෙනවා කියලා. මේ රයිට් මාක් එකෙන් කියන්නේ මැෂින් එක ඕකේ කියලානේ. ඒ වගේ තමයි බැටරි ඉස්සර ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ. හරි. ඒක ටෙස්ට් එකක් විතර අපිට කරන්න පුළුවන්කම තියෙනවා මැනුවලි. මේක සෙල්ෆ් ටෙස්ටර් මැෂින් එකෙන් යනවා. ඩේලි බැලුවොත් අපිට එලාම්යක් මැෂින් එකේ ඉන්ඩිකේට් කරනවා මේක ක්‍රොස් මාක් එක වැටලා හෝ රයිට් මාක් එක වැටලා තිබ්බොත්. හරි. හැබැයි අපිට මැනුවලි චෙක් කරන්න අවශ්‍ය නම් මේ බටන් එකේ ලොන්ග් ප්‍රෙස් කරන් ඉන්න තප්පර කිහිපයක් බලන්න. මේ ලයිට් සෙට් එක ඒක රවුමට වැඩ ගන්න පටන් ගන්න කොහොමද කවන්නේ තප්පර කිහිපයක් වැඩ ගන්න පටන් ගන්න. තප්පර කිහිපයක් අපි මේක බටන් එක ප්‍රෙස් කරාම ඉන්නවා. හරිද? ප්‍රෙස් කරන් ඉඳලා හරි. ඔය විදිහට ලයිට් සෙට් එක වැඩ ගන්න පටන් ගත්තන් පස්සේ අපි අතාරිනවා. හරිද? බලන්න. යුනිට් ඕකේ කියලා එලාමයක් එනවා නේ. අනේ සවුන්ඩ් එකත් එක්ක යුනිට් ඕකේ කියලා ටික් මාක් එක වැටුනොත් බැටරි ඉස්සෙල් ඉෂුව එකක් නැහැ. මැෂින් එකේ ඉෂුව එකකුත් නැහැ. හරිනේ? හරි. ඒ දේ තමයි මැෂින් එක චෙක් කරගන්නේ. මැනුවලි චෙක් කරනවා නම් නැත්නම් ඔටෝමැටිකලි මැෂින් එකේ ඒක චෙක් කරනවා සෙල්ෆ් ටෙස්ට් එකක් යනවා මැෂින් එකට. හරිනේ? හරි. දැන් මම මැෂින් එක පවන් කරන්න කලින් පොඩි දෙයක් පෑඩ් සෙට් එක ගැන පැහැදිලි කරන්නම්. මේ පෑඩ් සෙට් අපේ ඇවිල්ලා මැෂින් එකට හම්බ වෙනවා ඇඩල්ට් පෑඩ් වෙනම පීඩියාට්‍රික් පෑඩ් වෙනම තියෙනවා. හරිනේ? ඇඩල්ට් පෑඩ් සෙට් එකක් වෙනම තියෙනවා පීඩියාට්‍රික් පෑඩ් වෙනම තියෙනවා. මේ ඇවිල්ලා ඩිස්පෝසබල් පෑඩ්ස්. අන්න ඩිස්පෝසබල් කියන්නේ අතන වන් ටයිම් එක පේෂන් ඉතලා යූස් කරන්නේ ඊට පස්සේ අපි අයින් කරනවා. හරිනේ? ඒ කියන්නේ මේක ගලවලා එලවුවොත් තමයි. ඉතින් මේ පෑඩ් සෙට් ඇවිල්ලා සොෆ්ට් පෑඩ් කියලා අපි කියන්නේ මේක ජෙල් පෑඩ් එකක් තියෙනවා. හරිනේ? මේක ගලවලා රිප්ලේස් කරන විදිහට පෙන්නන්නම්. මේක ගැලවුවා කෙලින් බොඩි එකට රිප්ලේස් කරන්න තියෙනවා. පේෂන් බොඩි එකට අලවන්න තියෙනවා. හරිනේ? හරි. ඒ අලවද්දිත් පොසිෂන් එක මේක පේනලා තියෙන පේනවනේ. අර ડોක්ටර්ස් පැහැදිලි කරා මතක ඇති. අපේ පපුවේ හරි මැද හොයාගෙන නිපල් ලෙවල් එක කෙලින් මෙතන මේ ක්‍රොස් මාක් එක එනවා. හරිනේ? අපි දැන් නිපල් ලෙවල් එක මේ තියෙන්නේ. ඔයාලා CPR එක දෙද්දි නිපල් ලෙවල් එක බලනවනේ අපි මෙතන CPR එක දෙද්දි. ආන්නේ ලෙවල් එක කෙලින් තමයි මෙන්න මේ ක්‍රොස් එක. මේක තමයි සෙන්ස් එක අපි හරිනේ. මේ ක්‍රොස් මාක් එක අපි ප්ලේස් කරගන්න අවශ්‍ය වුණා. හරිනේ? එහෙම ප්ලේස් කරුවම ඔටෝමැටිකලි මේකත් එනවා ප්ලේස් වෙනවා මෙතනට පේනවනේ. මේ පෑඩ් එක ඔටෝමැටිකලි ප්ලේස් වෙනවා. අනිත් පෑඩ් එකත් ප්ලේස් කරන විදිහට පේනලා තියෙනවා මේ තියෙන්නේ. චෙස්ට් එකේ අර මෙතන අස්තිය බැලුණා යාලා. අස්තිය ඉවරනත් එක්ක මෙතන පහලින් මේ පැත්තේ ප්ලේස් කරගන්න තියෙනවා. හරිනේ? ඒකත් අපි මේ විදිහට ගලවලා තමයි ප්ලේස් කරගන්න. හරිනේ? දැන් මම නිකන් තියුවේ මෙතන ගලවන්න නැති හින්දා මේක ගලවන්න බැරි හින්දා මේ විදිහට ජෙල් පෑඩ් එකක් තියෙන ජෙල් පෑඩ් එක කෙලින්ම ගලවුවා පේෂන්ට් ඇලවුවා. හරි. හරි. ඒ ටික කරන්න කලින් මම ඒ ටික පැහැදිලි කරා මම මැෂින් එක ඔන් කරන ඉඳන් ප්‍රොසෙස් එක ආයෙ පැහැදිලි කරන්නම්. ඒ වන තාක් මුකුත් බැටරි එක සම්බන්ධ මැෂින් එකේ සම්බන්ධ මුකුත් දේවල් තව වෙන දේවල් දැනගන්න තියෙනවා. මුකුත් එහෙම ප්‍රශ්න මුකුත් තියෙනවා අහන්න. බැටරිස් රිප්ලේස් කරන විදිය මම කිව්වා බැටරිස් 10ක් තියෙනවා අනිවාර්යෙන්. ඒ 10 රිප්ලේස් කරන්න අවශ්‍ය මේක ඉන්ඩිකේට් කරොත්. එහෙම නැත්නම් අපිට චෙක් කරන්න පුළුවන් මේ විදිහට බැටරි මම කිව්වා අර ඔය පවර් බටන් එක ලොන්ග් ප්‍රෙස් කරන් ඉඳලා චෙක් කරන් පස්සේ මෙතන ක්‍රොස් මාක් එකක් එනවා රිප්ලේස් බැටරි කියලා මැෂින් එකේ කියනවා අනිවාර්යෙන්. බැටරි රිප්ලේස් කරන කියලා මැෂින් එකේ කිව්වොත් අනිවාර්යෙන් අපිට මුකුත්ම කරන්න බෑ. ඒක බැටරියක් දෙයක් දාලා හරියන්නේ නැහැ අනිවාර්යෙන්. එහෙම කවදාවත් කරන්න එපා. බැටරිස් 10ම දාන්න අවශ්‍යයි අනිවාර්යෙන්. මොන වගේ බැටරිද සාමාන්‍යයෙන් මේක? බැටරි ටික මම පෙන්නනවා. ඒකේ CR123 කියලා බැටරි එකක් තියෙන්නේ. ඒ ටයිප් එක බැටරි එකේ තියෙනවා ගහලා හරිනේ. ඒක වෙනකොට ගන්න තියෙනවා තියෙනවා. බැටරි එක ගන්න තියෙනවා නේද? ඊවර කියලා
තියෙන බැටරි ටයිප් මේක ගහලා තියෙන බලන්න ඉතින් CR123A හරිනේ ඔක තමයි බැටරි එකේ මොඩල් එක හරිනේ ඔය බැටරිස් 10 රීප්ලේස් කරන්න අවශ්‍ය අනිවාර්යෙන් බැටරිස් 10 රීප්ලේස් කළා වල අනිවාර්යෙන් මේ බටන් එක ප්‍රෙස් කරන්නත් අවශ්‍යයි ඒක සාමාන්‍ය ඔයාලා කරද්දී මුලින්ම කරද්දී අනිවාර්යෙන් අපිව දෙනවා කරනකොට අපි කන්ටැක්ට් කරලා කරගත්තම හරිය නැත්නම් තනියෙන් කරන්න අමාරුයි මේ බටන් එක ප්‍රෙස් කරන්න අවශ්‍ය අනිවාර්යෙන් ඒ රීසෙට් බටන් එකක් තියෙන්නේ බටන් එක ප්‍රෙස් කරාම තමයි මැෂින් එකට බැටරිස් දාගත්තා කියලා ඉන්ඩිකේට් ඒ කියන්නේ ඩිටෙක්ට් කරගන්න මැෂින් එක විසින් හරිනේ බැටරි 10 දාලා 10 න් විතර ගලවන්න අවශ්‍යයි 10 න් විතර දාන්නත් අවශ්‍යයි දාලා අනිවාර්යෙන් රීසෙට් බටන් එක ප්‍රෙස් කරන්න අවශ්‍යයි කියන්න නම් මැෂින් එක ඔන් කරන තැන කොහොමද වෙන්නේ කියලා. හරි. අපි දැන් පේෂන්ට් කෙනෙක් අඳුරගත්තනේ කොහොමද කියලා. හරිනේ. CPR පහතුනොත් බලන්න ලේසියි තමයි බලන්නේ. CPR දෙන පේෂන්ට් කෙනෙක් කියලා අපි අඳුරගත්තොත් අනිවාර්යෙන් ඒ කියන්නේ දැන් CPR දෙන්න අවශ්‍යයි, ෂොක් එකක් දෙන්න අවශ්‍ය කියන දේ අපි දන්නේ නැහැ හැබැයි ඔයාලා. දැනට අපි අර සල් පැදි කරා වගේ හાર્ට් නැතිච කෙනෙක් අඳුරගත්තනේ. හුස්ම ගන්න තියෙන කියලා අඳුරගත්තන් පස්සේ මේ මැෂින් එක අරන් එනවනේ. මේ මැෂින් එක අරන් ආවිලා මොකද කරන්නේ? එකපාරටම දැන් මුලින් ඊට කලින් කවුරු හරි පේෂන්ට් ගාව ඉඳගෙන අනිවාර්යෙන් CPR දීදී ඉන්න පුළුවන් නේ. එයා පොඩ්ඩකට අයින් වෙලා ටක් ගාලා අපි CPR දීදී ඉද්දිම තමයි දෙක කරන්නේ. පෑඩ් අලව ගන්න තරම් ස්පේස් දෙනවා එයා පොඩ්ඩකට කරන්නේ. අපි මේ විදිහට පෑඩ්ස් අලව ගන්නවා. මැෂින් එක ගෙනාවු ගාම මේ විදිහට පෑඩ්ස් අලව ගන්නවා. යන්නේ පෑඩ්ස් ටික ඇලෙව්වා. මේකත් මම පෑඩ් එක අලව කියලා හිතන්නේ ඇලෙව්වා මේ විදිහට පෑඩ් එක. අන්න මම අර කිව්වා වගේ මේක නිපල් ලෙවල් එකකින් මේ ක්‍රොස් එක තියෙන අවශ්‍යයි නිපල් ලෙවල් එක සහ මේ ස්ටර්නම් කියලා කියන අතන මෙතන පපුවේ මැද ඇටේ මේක ගන්න ඔයගොල්ලෝ ඒ ඇටේ කලින් අලවල මෙතන නිපල් ලෙවල් එකකින් මේ ක්‍රොස් එක තියාගන්න. හරි ඒ ක්‍රොස් එක තියුව ගමන් මේක පෑඩ් එක මෙතනට ඇලෙව්වා. මේ පෑඩ් එකත් මෙතන පෙරලා තිනවා. චෙස්ට් එකේම අපි මේ අස්තිය ඉවරනත් එක්කම පහලින් සයිඩ් එක අලව ගන්න තියෙනවා. හරිනේ. හරි. එතකොට ඒ ටික අලව ගත්තම අපි පෑඩ්ස් ඇලෙව්වා. දැන් මැෂින් එක පවර් කරන්න පුළුවන්. හරි. වෙන මොකද අපිට කරන්න දෙන්නේ නැහැ මැෂින් එක අරන් ආපු ගමන් කවර් එක ඕපන් කරා නෙක් එකේ සපෝට් එකට තියුවා අපි. ඒ කියන්නේ බෙල්ල උස්සලා අපි එයා වේටර් එක ඕපන් වෙන්න එපා. කලින් කරා ගමත ගන්නේ මෙතන එයා වේටර් එක ඕපන් වෙන්න මේක ඉතින් සපෝට් එක තියාගත්තා. මැෂින් එක පවර් ඔන් කරා. Unit okay. Adult pads. Stay calm. Check responsiveness. Call for help. මෙතන ස්ටෙප් බයි ස්ටෙප් කියනවා. රෙස්පොන්ස් එක චෙක් කරන්න. Open airway. එයා වේග ඕපන් කරන්න කියලා කියනවා. ඒ ස්ටෙප් ටික මැෂින් එකේ සිම්ම කියනවා වලට. අනේ ඒ ස්ටෙප් ටික තවනවා මැෂින් එකම අහගන්න. Check breathing. අර බීච් චෙක් කරේ ඔයගොල්ලෝ අර තියලා. චෙක් කරන්න කියලා කියනවා. Attach defib pads to patient's bare දැන් chest. පෑඩ්ස් අලවන්න කියලා කියනවා. හැබැයි අපි මැෂින් එක ඔන් කරන කලින් පෑඩ්ස් අලව ගන්න ප්‍රශ්නයක් නැහැ. ඒ ස්ටෙප් ටික කියනකොට කොහොමද ඔයාලා ඒ ටික කරලා ඉවරයි. හරිනේ මැෂින් එක අරන් ආපු ගමන් පෑඩ්ස් අලවනවානේ. හරිනේ. ඒ ස්ටෙප් ටික කොහොම මැෂින් එකේ ඔටෝමැටිකලි යනවා. හරිනේ. හරි. ඊට පස්සේ බලන්න මෙතන ඇටච් කරන්න කියලා කියන්නේ ඇත්ත පේෂන්ට් කෙනෙක් මෙතන නැහැනේ. හරිනේ. මෙතන ඩමි එකක් විතරයි තියෙන්නේ. ඇත්තට පේෂන්ට් කෙනෙක් ඩිටෙක්ට් කරගන්න විදියක් නැහැ නේ මේකට. මම ඒක නිසා පේෂන්ට් කෙනෙක් විදිහට අපි සිමුලේටර් එක කියන්නේ ඇත්තට මේකේ මෙතන පේෂන්ට් කෙනෙක් නේ දන්න මේක. ඔව්. මේකෙන් මම සෙන්සින් කරන්න වේව් ෆෝම්ස් එක කියන්නේ ඇත්තටම මේ අපේ මෙතන හાર્ට් එක කරගන්න නැහැ නේ. Attach හાર્ට් defib එක කරගන්න pads දෙනවා to මෙතන හાર્ට් patient's bare එකේ chest. රිදම් එකක් මැෂින් එකට දෙනවා සප්ලයි කරනවා දැන්. හරිනේ. රිදම් එක. ඔව් හાર્ට් රිදම් එකක්. ඇත්තටම අපේ හાર્ට් එක නෝමල් රිදම් එකක් වෙන්න පුළුවන් ඇබ්නෝමල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාගේ පේෂන්ට් කෙනෙක් ඒ කියන්නේ ඇත්තටම යාගේ හાર્ට් එක හොඳට වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Attach defib pads to patient's bare chest. අපිට මේකෙන් දෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඔය අතරතුර chest compression කියන එක යන ඈ. ඔව්. ඔයාලා පටන් අරන් තියෙන්නේ ඒක. Don't touch patient. Analyzing. දැන් පේෂන්ට් කෙනෙක් දැන් ඩිටෙක්ට් රිදම් කරගත්තම එකක් යනවා. එයා ඇනලයිස් කරනවා don't touch patient කියුනේ. අපි Don't පේෂන්ට් අල්ලන්න touch බෑ. patient. හරිනේ? Analyzing. Shock advised. Don't touch patient. Press flashing shock button. දැන් පෑඩ්ස් අලවලා මෙයා ෂොක් ඇඩ්වයිස් කියලා කියනවනේ ෂොක් ඇඩ්වයිස් කියන්නේ ෂොක් එකක් දෙන්න කියලා කියන්නේ. Don't අතන මෙතන touch ගන්න පුළුවන් මේ patient. ලයිට් එක ඉන්ඩිකේට් Press කරනවා flashing නේද? shock button. හරිනේ? පෑඩ් සෙට් එක ඇලවුවා. අපි පෑඩ් සෙට් එක ඇලවුවා මැෂින් එකෙන් ඩිටෙක්ට් කරගන්න ඕනේ මොකද්ද පේෂන්ට් කන්ඩිෂන් එක. Don't touch patient. මෙයා Press මම දාලා flashing තියෙන්නේ shock button. මෙයාගේ ඇබ්නෝමල් ඒ කියන්නේ අත්‍තරම හાર્ට් එකේ ප්‍රශ්නයක් තියෙන එකක් කියලා තමයි පෙන්නන්නේ. රිදම් එක අවුල් මෙයාගේ හරිනේ. ප්‍රශ්නයක් තියෙන එකක් මේ ඉන්නේ. Don't touch ඒ තමයි පෙන්නලා patient. තියෙන්නේ. Press ඒක නිසා තමයි මෙයා ෂොක් එක flashing ඩිලිවර් shock කරන්න කියලා. ෂොක් එකක් දෙන්නට දෙන්න කියලා කියන පේෂන්ට්. හැබැයි Don't මේ shock වෙලාවේ පේෂන්ට් delivery. දැන් අල්ලන්න බෑ. හරිනේ? Don't touch patient. Analyzing. ඔටෝමැටිකලි ඒක අයින් වෙනවා ෂොක් එක ඩිලිවර් වෙන්නේ නැහැ. ෂොක් එක ඩිලිවර් කරන්න කිව්වම මේ බටන් එක ප්‍රෙස් කරලා ෂොක් එක ඩිලිවර් කරන්න අවශ්‍යයි. Don't touch patient. අනිවාර්යෙන් මැෂින් එක Analyzing. ඩිටෙක්ට් කරගෙන ඉවරනේ. අපිට මොකුත් වෙනස් කරන්න Shock නැහැ. advised. Don't Okay, then touch awesome. patient. Press flashing shock button. ආ ෂොක් එකක් දෙනවා ගන්න. Shock දැන් බලන්න delivered. මම මේකට යන්නේ ෂොක් එක Start මේ CPR. දෙන්නේ නැහැ මොකද මේ
සිමියුලේටර් එකක් තියෙන නිසා නැත්නම් ඉතලාට නම් කොහොමද patient ගෑවෙන්න ඉන්න බව කරන්නේ. patient ගාව තින් අල්ලනවා දුක් කරන්න බෑ වෙලාවේ. දැන් කරන්න තියෙන්නේ අපිට අර කියන තැන CPR 30කට බ්‍රීත් දෙකක් දෙනවනේ. දැන් අපි CPR පටන් ගන්න තියෙනවා. හැබැයි CPR පටන් ගන්නදී බලන්න මෙන්න මේ ක්‍රොස් මාක් එක අපි අලගුණ මෙතන patient chest එකේ. මේ ක්‍රොස් එක උඩට තමයි අපි CPR දෙන්නේ. අර දැන් කලින් chest එකේ මෙතනට ඔයගොල්ලෝ තියුවේ නේද? නිකල් level එකේ එතනට අපි මේ press කරේ. අපි compression එක දෙන්න මෙතනටනේ. එතනට අපි තියනකොට මෙන්න මේ ක්‍රොස් එක එතන තියෙනවා දැන් නේ. අපිට එතන තියන්නේ දැන් නේද ක්‍රොස් එකනේ. ඒතර මේක තමයි ඩිටෙක්ට් කරගන්න සෙන්ස් එක. හරිනේ. මේ සෙන්ස් එකෙන් අපි කරන්නේ ඇත්තටම අර Q නේද ගැඹුර ඩෙප්ත් එකේ ගැඹුර 5යි 6යි 5යි 6යි අන්නේ අතර ගැඹුර සහ ස්පීඩ් එක රේට් එක කීයද කිව්වේ 100ත් 100 ආන්නේ දෙකම මැෂින් විසින් ඩිටෙක්ට් කරගන්න මේ සෙන්ස් එකෙන් දැන් ඔන්න බලන්න මම අර දෙද්දි CPR එක Push harder. පුෂ් හાર્ඩ් කියන්නේ මම ඒ කියන්නේ මදි කියන්නේ ඩෙප්ත් එකක් මදි ඒ කියන්නේ ගැඹුර මදි නැත්නම් රේට් එකක් මදි හරිනේ Good compression. good compression කියන්නේ හරියට ඩෙප්ත් එක ගියොත් හරිනේ ඔව් එයා ඒකත් එතකොට ඩිටෙක්ට් කරනවා. එයා detect සෙන්ටිමීටර් 5ක් ඇතුළට යනවා. ඔයාලට ඒක බලන්න පුළුවන් මෙන්න මේ ඩිස්ප්ලේ එකේ බලන්න මේ රිද්ම එක පෙන්වන්නේ. දැන් මේ heart එක normal කෙනෙක් ඉන්නවා මේ රිද්ම එක නෙමෙයි තියෙන්නේ. හරිනේ wave form එක. මේ අතර ventricular population එක අතර ඒ කියන්නේ අපි heart එක අවුල් වෙච්ච කෙනෙක්. එයාගේ ගොඩක් අවුල් වෙන heart එක ප්‍රශ්නයක් තියෙනවා. wave form එක වෙනස්. ඒකත් බලන්න පුළුවන් අපිට අවශ්‍ය නම් මෙතන මේ bar එක fill කරන බලන්න පුළුවන්. මේ bar එක fill කරන පේනවද මේ bar එක? Good ඒක පේනවද? compression. මේ බාර් එක පහළට යනවනේ. අනේ බාර් එක ඩිටෙක්ට් කරගන්න මෙන්න මේ සෙන්ස් එකෙන්. ඒ සෙන්ස් එකෙන් අවශ්‍ය ඩෙප්ත් එක ගිහපු ගමන් තමයි මේක ඩෙප්ත් එක රේට් එක දෙකම තියෙනවා. මේ බාර් එක ෆිල් වෙන විදියෙන් මේක බාර් එක භාගයක් ෆිල් වුණොත් එහෙම අපි ඒ කියන්නේ ඇතුළට යනවා මදි. ඇතුළට යනවා මදි. ඒ කියන්නේ තව ගැඹුරට ටෙස්ට් කරන්න අවශ්‍යයි. ඒ ගැඹුර සහ රේට් එක. ඒ කියන්නේ ස්පීඩ් එක. දෙකම තියෙන්න අවශ්‍යයි. දෙකම මේකෙන් ඩිටෙක්ට් කරගන්න මේ බාර් එකෙන්. හරිනේ ඩිස්ප්ලේ එකෙන් අපිට බලන්න පුළුවන් අවශ්‍යයි. හරි. කොහොම මැෂින් ළඟ මෙහෙම ඉන්න කෙනෙක් බලනවා මැෂින් ළඟින් තියාගෙන අපි මේක කරන්න අවශ්‍යයි. හරිනේ. අපි ඒක බලන්න. then don't touch patient කිව්වා අපි අයින් කරනවා. අය ඇනලයිස් කරනවා. යා මම සීකර් දුන්නානේ කරක් වුණා. Analyze. මේක හරියට අහන්න ඉන්න අවශ්‍ය අනිවාර්යයෙන්. Don't touch patient. Press flashing shock button. තාමත් මම heart එක අවුල් patient එකේ විතර දානවා. තාමත් heart එක අවුල් වෙනවා. හරිනේ. තව සැරයක් shock එක දෙන්න කියලා Don't කියනවා. touch patient. Press flashing shock button. shock එක දෙන්න නෑ කමන්නේ. හරි කොහොමද shock රිලීව් කරනවා. Don't shock delivered. Start CPR. දැන් CPR එක start කරන්න කියලා කියනවා. හරිනේ බලන්න. Push harder. අපේ CPR දෙද්දිත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් අත් දෙක තියාගෙන ඉඳි මතකනේ එඩි ට්‍රේනින් කරන්නේ. මේ යන අතරේ අපිට 30කට දෙකක් බ්‍රීත් දෙන්න පුළුවන්. හරිනේ. මැෂින් එක ඩිටෙක්ට් කරගන්න නැහැ 30 දෙක අතර. 30ක් කවුන්ට් කරලා ඔයගොල්ලෝ චේන්ජ් වෙනවා නම් චේන්ජ් වෙන්න පුළුවන්. තව එකකට මාරු වෙන්න පුළුවන් නම් මාරුලා බ්‍රීත් දෙකක් දෙන්න අවශ්‍යයි. හරිනේ. බ්‍රීත් දෙකක් දුන්නා ආයෙ 30ක් දුන්නා. ආයෙ බ්‍රීත් දෙකක් දුන්නා ආයෙ 30ක් දුන්නා. හරිනේ. ඒ කාණේ කලින් ට්‍රැක් කියලා කරේ. ඒ වගේ තමයි කම්ප්‍රෙෂන් 30ක් කරනවා. මෙතන දෙකක් දෙනවා. හරිනේ. දෙකක් දීලා ආයෙ කම්ප්‍රෙෂන් 30ක් කරනවා. මේකේ කන්ට්‍රෝල් කරන්න එක තාමත් කියනවනේ. එතකම අපි CPR කරන්න අවශ්‍යයි. තාම මැෂින් එකේ කියන ස්ටෙප් ටික ඔක්කොම අහගන්න ඕනේ. හරිනේ. දැන් කන්ටිනියස් CPR කියන්නේ තාමත් CPR කරන්න එක තාම කියන්නේ. CPR එක නවත්තන්න බෑ. CPR. Change battery. බැටරි ස්පේස් මොකද අපි මේක ඩිමෝස් වල යූස් කරපියා. ෂොප් මම දැන් අද 4ක් විතර දුන්නා. කලින් පේෂන්ට් එක තමයි යූස් කරා. අතට චේන්ජ් බැටරි දැන් ආවනේ. දැන් යූස් කරන ප්‍රශ්න නැහැ. එහෙම කියලා එකපාර මේ අවශ්‍ය වෙන්නේ නැහැ. අපි යූස් කරගෙන ඉන්නත් එහෙම ප්‍රශ්නයක් වුණා. තව ෂොප් දෙන්න පුළුවන්. හැබැයි මේ සෙෂන් එකෙන් පස්සේ අපි අනිවාර්යෙන් බැටරි චේන්ජ් කරන්න අවශ්‍යයි. මේ වෙලාවේ තාමත් ෂොප් දෙන්න පුළුවන් ප්‍රශ්න නැහැ. චේන්ජ් බැටරි කියලා ඉන්ඩිකේට් කරේ. දැන් බැටරි බහලා කියන එක තමයි. හරි. Push harder. Push harder. Good compression. Push harder. Good compression. Stop CPR. Stop CPR. Don't touch patient. Analyzing. දැන් මම Change රිද්ම එක battery. දැම්මා. හරිනේ මේ heart rhythm එක දෙකක් දෙනවනේ මේ තියෙන්නේ. Don't touch මම patient. normal heart rhythm එක Analyzing. ගන්න. මම normal rhythm එකක් දැම්මා Don't නැත්නම් තව shock shock the දෙන්න බැරි body. හින්දා. Start CPR.
no shock advice කියලා කිව්වනේ. ඒ කියන්නේ shock එකක් දෙන්න අවශ්‍ය නැහැ කියලා දැන් කියන්නේ. මොකද අපේ තියෙන විදිහම වගේ දෙන්න කෙනා දැන් ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙයා තාමත් හුස්ම ගන්න නැත්නම් තාමත් මෙයා කන්ඩිෂන් හරියට නැත්නම් දිගටම CPR කරන්න තමයි වෙන්නේ අපිට. හරිනේ. shock එකක් දෙන්න කියලා කියන්නේ නැහැ. එයාගේ heart rhythm එක හරියට ඇවිල්ලා හැබැයි තාමත් හුස්ම ගන්න නැත්නම් හරියට එයා අපි දෙකටම CPR කරන්න අවශ්‍යයි. Start CPR. මැෂින් එකේදී කියනවා. ඔයාලා දන්නේ නැතුණත් කවුලන් නැහැ මැෂින් එක කියනවනේ මේ තියෙන්නේ. හරිනේ. shock එක ඩීල් කරන්න එපා කියලා දැන් කිව්වනේ. දැන් shock ඒකට එකක් දෙන්න බෑ අපිට කොහොමවත්. ආයි CPR කරන්න කියලා දැන් කියනවනේ. දිගටම CPR Start කරන්න කියනවා. CPR. අපි කරගෙන යනකොට අතන අර අතරමැදින් කියනවනේ ප්‍රෙෂර් එක මදි කියලා. එතකොට අපි ආයෙ මුල ඉඳලම 30ක් දෙන්න ඕනේ නැත්නම් අර normal යන විදිහටම එකටම යනවා. කවුන්ට් කරන 30 කවුන්ට් කළේ Start ඒ කියන්නේ CPR. මේ good compression කියන එකයි මේ depth එක මදි කියන එකනේ. ඔව්. ඒ ප්‍රශ්න ඒ කියද්දි කියන්නේ ඔය කරන එකෙත් compression එක මදි කියලා මදි කියන්නේ. කියලා ඒ කියන එක ඇහෙනවනේ. ඒකට වැඩි කරගන්න. Change battery. අපි කවුන්ට් කරනවා අතර බ්‍රීත් එක දෙන්න එක ප්‍රශ්න නැහැ. ඒ කරන අතරේ ඒක වැඩි කරගන්නවා. හරි. CPR දැන් තමයි තාමත් තියෙන්නේ. Start මැෂින් CPR. එක රහම් කන් දෙන්න තමයි ඕනේ. ඔව් මැෂින් එකේ ස්ටෙප් ටික හරිනවා කියන්නේ ඒක Step එක ඕන දන්න විදිහට ඔව්. කරන්න පුළුවන් එක මැෂින් එක. ඒක ඔටෝමැටික් කියලා කියන්නේ නැත්නම් ඔව්. මැෂින් එකේ පෑඩ් සෙට් එක අලවන්න විතර දැනගන්න අවශ්‍ය. ඔව්. පෑඩ් සෙට් එක අලව මැෂින් එක Start on කරා. CPR. ඊට පස්සේ ස්ටෙප් ටික ඔක්කොම මැෂින් එකෙන් කියනවා. මැෂින් එකෙන් කියනවා. අර එකම දේ ටච් කරන්න අවශ්‍ය නැති එක මේ එපා කියපුවා අපි දැන් මෙතන don't touch patient කියලා නෝනේ. ඔව්. ඇනලයිස් කරනලාට Start patient අල්ලන්න බෑ. CPR. ඒ ඉලෙක්ට්‍රික් ෂොක් එක ඒ බැටරිස් වල තියෙන මේ වයින් තමයි යන්නේ. ඔය බැටරි සෙල්ලම් තමයි. ඔය බැටරි 10 බැටරි 10 තියෙන එක බැටරි සෙල්ලම් ෂොක් දෙන්න පුළුවන් 100ක් තාම දෙන්න. Start CPR. ෂොක් 100ක් දැක්කද? හරි CPR ස්ටාර්ට් කරන්න කියලා තාමත් කියන්නේ යන්නේ. Push harder. ඒ පුෂ් හાર્ඩර් කියන්නේ Good depth එක compression. ලැබෙනවා. Change battery. Push harder. තාම මදි. Stop CPR. Stop Stop CPR. CPR. Don't touch තාම patient. normal දෙන්න බෑ Analyze. කියන්නේ. දැන් patient කෙනෙක් ඉන්නේ අතරම heart එක අවුල් නැහැ යාගේ. බලන්න ෂොක් එකක් දෙන්න වෙනකන් නැහැ. Don't touch patient. Analyzing. හරි. No shock advised. Start ෂොක් එකක් දෙන්න අවශ්‍ය CPR. නැහැ තාම. දිගටම මේ විදිහට ඔයගොල්ලෝ hospital එකට යනකම් හෝ එක්ක 1990 හරි ambulance එකක් එනකම් හෝ දිගටම CPR දෙන්න තමයි කරන්නේ. අපි සාමාන්‍යයෙන් මේක public area එකකින් කරන්නේ. ඒතකොට hospital එක නෙවෙයිනේ. ඒතකොට machine එක ගෙනාවා. ඊට කලින් CPR ඔයගොල්ලෝ කරගෙන ඉන්න පුළුවන් සමහර දුරකින් machine එක ගියනවා නම් machine එක ගෙනාව ගමන් pad set එක ගැලවුවා. machine on කළා මේ ස්ටික් එක ගිහිල්ලා analyze කරන්න යනවා. analyze කරපු ගමන් කියනවා මෙයා shock එකක් දෙන්න අවශ්‍ය නැද්ද නැද්ද කියලා කියනවා. machine එකම කියනවා automatic shock එක දෙන්න එකම මේ light එකපත් වෙනවා. හරි පේනවනේ. shock advice කියලා කිව්වොත් මෙතන light එකපත් Start වෙනවා. CPR. ඒක ප්‍රෙස් කරනවා. press කරන්න තිබ්බා. එච්චරයි. ඊට පස්සේ ආපහු ගෙන්න CPR step start කරන්න කියලා. CPR start කරන ගමන් CPR දිනු කරන්න තියෙනවා. එයා ආයි නවත්තන්න කියලා කියනවා. stop CPR කියලා කියනවා. මේක analyze කරනවා කියලා. හරි. analyze කරන time එකේ stop කරලා අපි අතපය අයින් කරගන්නවා. ඇඟේ ගෑවෙන්න බෑ. එයාගේ ඇඟෙන් අයින් වෙනවා. අයින් වෙලා අපි ඉදලා එයා analyze කරන පස්සේ ආයි කියනවා shock බලට දෙගන්න. shock එක දෙන්න අවශ්‍යද? shock එක දෙන්න අවශ්‍ය නැද්ද කියලා. හරිනේ? එයාගේ heart rhythm එක හරියට ඇවිල්ලාද නැද්ද කියලා තමයි detect කරගන්නේ. machine analyze කරන මේ pads මේකේ තියෙන Start electrodes තියෙනවා. CPR. මේ electrodes වලින් එයා detect කරගන්නවා heart rhythm එක හරියට ඇවිල්ලාද නැද්ද කියලා. එහෙම ඇවිල්ලා නම් heart rhythm එක normal rhythm එකට ඇවිල්ලා නම් එයා shock එකක් දෙන්න කියන්නේ දිගටම CPR විතරයි දෙන්නේ. දෙන්න කියලා. දැන් අර කිව්ව ඉස්සෙල්ලා. එහෙම ඇවිල්ලා නැත්නම් shock එකක් දෙන්න අවශ්‍ය අවස්ථාව නම් machine එක detect කරගන්න. ඒක ඔයාලා තියෙන කරන්න අවශ්‍ය නැහැ machine එක detect කරගන්න. Push harder. මොකද ඔයාලා තියෙන කරන්න බෑනේ පේන්නේ නැහැ නේ ඒක. machine එක detect කරගන්නවා shock එකක් දෙන්න අවශ්‍යද නැද්ද කියලා. නැද්ද කියලා. ඒතර මුකුත් කරන්න දෙන්නේ නැහැ. machine එකේ step එක කරන්න තියෙන්නේ. ඔය දේ තමයි අතන මේක කරන්න තියෙන්නේ. ඒතර pad set එක ගන්න ඉතින් බලන්න මේ image එක දාලා තියෙනවා. මෙතන cross mark එක අනිවාර්යෙන් මේ nipple level එකකින් අලව ගන්න. අලව ගන්න ඕනේ. අනිවාර්යෙන් compression එක දෙන්න ඕනේ මෙන්න මේ cross mark එකට. හරිනේ? Change battery. neck support එක මේක තියාගන්න මතක් කරගන්න. ඒක ගොඩක් support එකක් කරනවා. neck එක ඔයගොල්ලෝ අල්ලගන්න මම නැත්තම් මේක lazy neck support එක තියාගන්න මේක තියුවා. මේක යාවිට රැකී open එක තියාගත්තා. හරිනේ? ඊට පස්සේ button එක open on කරා step ටික අහුම් ගන්න දෙන්න. Continue CPR. දැන් දිගටම continue කරන් තියෙන ඔයාලට hospital එකට ගෙනියනකම් හෝ support එකක් එනකම් දිගටම CPR දෙන්න. CPR දෙන්න. shock බලට දෙන්න නෙමෙයි මම දාලා තියෙන්නේ normal දෙන්න. ඒ කියන්නේ ඇත්තම අපේ Continue CPR. heart rhythm එක normal rhythm එක කියලා දැන් දාලා. shock එකක් දෙන්න අවශ්‍ය නැහැ Don't නේද? touch දිගටම patient. CPR කරනවා. Analyzing. ඔය දැන් analyze කරනවා කො. මම ඔවා ආයි අවුරුදු Don't දෙකක් දාන්න. touch patient. Analyzing. මොන සමහරට යාට අහුවේ No shock එක shock advised. ගිහිල්ලා මම Start දාන්න. CPR. ආයි analyze කරන time වෙනස් කරලා දැම්මොත් මේක shock එකක් දෙන්න කියලා දෙන්න කියලා කියනවා. ආයි heart එක අවුල්ලා නම් ආයි shock එකක් දෙන්න කියලා කියනවා. ඔයගොල්ලෝ දිගටම එනකම් ඒ මැෂින් එකත් එක්ක කරගෙන තමයි අවශ්‍ය Start කරලා CPR. දාලා. මොකද මේ compression එක දාලා ඉගෙන ගත්තා මම දන්නේ compression එක දෙනෙන් කරන්නේ නැත්තරම එයාගේ heart rhythm එක normal ආවත් එයා තාම හරියට ගොඩ ඇවිල්ලා නැත්තම් මොනිටර් ලේ යන එක තමයි අපි ඒ කරන්නේ නැත්තම් නේ heart එක pressure කරලා මොනිටර් ලේ යන එක කරන්නේ අපි මොනිටර් ලේ දින දිගටම වෙන්න අවශ්‍යයි නේ අනිවාර්යෙන් නැත්තම් මොනිටර් ලේ යන එක තමයි අපි CPR. compression එක දිගටම කරන්න අවශ්‍යයි. හරිද?
તો මැෂින් එක පැත්තේ මර කියන්නේ නැතර මැෂින් එකට බැටරි සම්බන්ධ එකයි පෑඩ් සෙට් එක ගන්න නිසා මේ සෙන්සර් එකට හරියට ප්‍රෙස් කරන්න කියන එක තමයි කියන්නේ. මේ සෙන්සර් එක අනිවාර්යෙන් ප්‍රෙස් කරන්න අවශ්‍ය වෙන්නේ CPR දෙද්දි. නැත්නම් අර මේ සෙන්සර් මෙහෙ ප්ලේස් කළා නැත්නම් මෙහෙ හරි ප්ලේස් කළා වගේ මේකට මෙහෙ කම්ප්‍රෙෂන් දුන්නොත් හරි රීඩ් කරන්න. කම්ප්‍රෙෂන් මේක ක්ලික් කරගන්න නැහැ. හරිනේ. එහෙම වෙන්න පුළුවන්. මේක ප්ලේස් කරනකොට හරියට ප්ලේස් කරගන්න අවශ්‍යයි. ඒකට කම්ප්‍රෙෂන් දෙන්නත් අවශ්‍යයි. දෙන්න අවශ්‍ය. හරි. මම පැහැදිලි කරමු කියන්නේ තාම මොනවද ඔයාලට හිතෙන ප්‍රශ්න තා තේරුම් නැහැ වගේ හරි එක්ස්ට්‍රා ගන්න දෙයක් තියෙනවා කියලා. මැෂින් එක පැත්තෙන් ඇත්තටම ලොකුවට බලන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ පියර් පාර්ට් එකේ ඉරහත් ටිකක් දුරට හරි මේක ඉන්ඩිකේට් කරන ලයිට් ඉන්ඩිකේට් කරන වගේ මේ වොයිස් කොන්ටැක්ට් කරනවා වොයිස් එක කියනෝනේ. දැන් කන්ට්‍රෝල් CPR ගම අපි සාමාන්‍ය වචන දන්නවනේ සාමාන්‍ය කන්ට්‍රෝල් කියන්නේ අපි දිගටම කරගෙන CPR එක කරන්න කියලා කියන්නේ. ඒක ඉංග්‍රීසි වචනේ කොට ලොකුවට බලන්න දෙයක් නැහැ. සාමාන්‍ය වචන කීපයක් තියෙනවා. ඇනලයිසින් කිව්ව ගමන් ස්ටොප් CPR කියලා කියනවා CPR එක නවත්තන්න කියලා කියනවා ඇනලයිස් කරන්න අපිට පේෂන්ට් එක අයින් වෙන්න කියලා කියනවා. අන්න පේෂන්ට් එක අයින් වෙන්න අවශ්‍යයි ඇනලයිස් කරන්න ටයිම් එක දෙන්න අවශ්‍යයි. ඒතර මේ පෑඩ්ස් වලින් ඉලෙක්ට්‍රෝඩ් තියෙන ඉලෙක්ට්‍රෝඩ් වලින් තමයි එයා ඇනලයිස් කරගන්නේ. ඒතර ඒ ටයිම් එක දීලා මැෂින් එකේ ආයි කියනවා ෂොක් බලන්න දෙන්න. ඒ කියන්නේ ෂොක් එකක් දෙන්න අවශ්‍යද නැද්ද කියලා. ෂොක් එකක් දෙන්න අවශ්‍ය නම් ලයිට් එකවත් උනා බටන් එක ප්‍රෙස් කරලා ෂොක් එකක් දුන්නා ආපහු එයා ඇනලයිස් කරලා කියනවා CPR එක දෙන්න. ෂොක් එක දුන්නත් ඒ ආපහු CPR CPR දෙන්න කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය. අනිවාර්යෙන් හොස්පිටල් එකට අරගෙන CPR කන්ට්‍රෝල් කරන්න කියලා කියනවා. ඊටම කරන්නේ CPR කන්ට්‍රෝල් එක තමයි මේන්ලි අනිවාර්යයෙන්. CPR එකෙන් දෙන්න බැරි දැන් ඔයාලා මෙතන ගොඩාක් බායක් හොය යනවා නම් හොස්පිටලට යන්න අනිවාර්යයෙන් අපිට කන්ට්‍රෝල් කරන්න CPR එක ටීම් එකක් තියෙනවා. ඒ වගේ තමයි ඔයාලා එකෙන්ට දෙන්න බෑ මහන්සි අනිවාර්යයෙන්. හරිනේ මේ විදිහට අනිවාර්යෙන් CPR දෙද්දිත් ඔයාලා මෙහෙම අතින් නවතනවන්න බෑ. අත් දෙකෙලින් තියෙන අවශ්‍ය හරියට CPR එක රේට් දෙන්නත් අවශ්‍යයි. Don't touch patient. Press flashing shock button. ෂොක් එකක් දෙනවා මොකද ෂොක් එකක් දෙන විදිහම තමයි දාලා තියෙන්නේ. දාලා තියෙනවා. Don't touch patient. Press flashing shock button. તો මේක ටිකලා මම ඔය දීටත් ඒක ඔටෝමැටික් එකෙන් එනවා. Don't ඒක touch තමයි මැෂින් සයිඩ් එක press කියන්නේ flashing මොකද shock කියලා button. අහනවා. ඒක නැත්නම් තියෙන රිකවරිමුත් අපි ගලවන්න ඕනේ. Don't touch patient. Press flashing සාමාන්‍ය shock button. AD සුල කරන දේ තමයි සාමාන්‍ය පෑඩ් සෙට් එක දැන් පේෂන්ට් Don't shock delivered. එක පේෂන්ට් එකට වාච් Don't කරන්නේ. touch patient. මේක ඔෆ් කරනවා පොඩ්ඩක්. හරි. එක පේෂන්ට් මේක යූස් කරන ඩිස්පෝසබල් කියලා මම කියන්නේ. මේක අලවල දැන් ආයේ මේ ගලව ගල ඉන්නේ නැහැ. පේෂන්ට් ගෙනියන අපි ඇම්බියුලන්ස් එක ආව කියමුකෝ. මෙතනින් කෙලින් මෙදලා ගැලවුවා. පෑඩ් සෙට් එක පිටින් පේෂන්ට්. ඔහොම යවුවා. පෑඩ් සෙට් එක යූස් කරන්නේ අපි ෆ්‍රීස් කරන්නේ නැහැ නේ. මේක යූසබල් නෙමෙයි. ඒක නිසා පෑඩ් සෙට් එක මෙතනින් ඇදලා ගැලවුවා. යවුවා. පෑඩ් සෙට් එක මොකද අපි ගලව වලින් ටයිම් යන්නේ නැහැ. පේෂන්ට් මට කරා ඇම්බියුලන්ස් දාන්න අවශ්‍යයි නේ. එතන මේ කෝඩ් එකත් එක්ක යන්නේ. මේක පෑඩ් සෙට් එකේම තියෙන්නේ. ඒක පැඩ් සෙට් එකේ. ඒ සෙට් එක ඔක්කොම එකට තියෙන. තියෙන කෝඩ් එක. ඔක්කොම එකට. මේක මෙහෙම අයින් කළා අපි ගලවන්න තියෙන්නේ. ආ. මේක ගැලවුවා මේ සෙට් එකම අයින් කරලා ඩිස්පෝස් කරනවා. ඒකට මැෂින් එක ආයි චෙක් කරගන්න තාර මම කිව්වා තප්පරකින් පැමිණි ලොන්ග් ප්‍රෙස් කරන් හිටියොත් දැන් කමෙන්ට් ප්‍රොසෙස් එකේයි බැටරි ඕකේ නැති නිසා ඕක සෙල්ෆ් ටෙස්ට් එකක් දාලා මැෂින් එක ඩේලි කරනවා. අපි මේ මැනුවල් එක කරත් ඩේලි කරලා මෙතන ක්‍රොස් මාර්ක් එක වැඩ දෙන සමානලා. Unit failed. Change battery. බැටරි ලෝ. පැටින් අටනවා. ඒක කරගෙන යනකොට මම බැටරි සම්පූර්ණයෙන් බහලා ගියොත් එහෙම එක බැටරියක් දෙයක් නෑ ඒ වෙලාව අපි දැන් පේෂන්ට් දැන් මේ ට්‍රීට්මන්ට් කරනකොට මෙහෙම ඕ නෑ මම අර කිව්වේ තාමත් ෂොක් දෙන්න පුළුවන්. ඔව්. බැටරි ඒතකොට මේකේ මේකේ තියෙන්නේ ෂොක් ඕන තරම් ෂොක් දෙකකින් ඉන්නවනේ. ෂොක් 10-15 දෙන්න පුළුවන් සාමාන්‍ය ප්‍රශ්න නැහැ. අතර බැටරි මාර්ග කරන අතර නෑ ඒ පේෂන්ට් ට්‍රීට්මන්ට් ට්‍රීට්මන්ට් එක අනාතරේ බැටරි මරන්න අවශ්‍ය නැහැ. ඒක තමයි. තවත් ෂොක් දෙන්න පුළුවන් ප්‍රශ්න නැහැ. බැටරි බහැලා කියන එයා කල් තියා දැනුම් දෙනවා. මේ සෙෂන් එකෙන් පස්සේ කියන්නේ මේක අපි පේෂන්ට් දීලා ඔක්කොම කරලා පේෂන්ට් ට්‍රාන්ස්ෆර් කරලා ඔක්කොම කරලා පස්සේ අපිට මේ මැෂින් එක අරගෙන මැෂින් එකේ බැටරි සාරු ගන්න අවශ්‍යයි. ඒ කරන අතරතුර බැටරි ලෝ කියලා આવොත් එලාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම එන්න හේතුවක් නැහැ. මොකද ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේක සෙල්ෆ් ටෙස්ට් එක යනවා ඩේලි. හනේ ඩේලි යද්දි ඊට කලින් මැෂින් එක අහුවෙන්න පුළුවන්. නෝමල් තිබ්බොත් බැටරි එක අවුරුදු 5ක් 4කට වඩා අනිවාර්යෙන් තියෙනවා. 4කට අනිවාර්යෙන් බැටරි සෙට් එක තියෙනවා. ආ එහෙම යූස් තියෙනවා. කරේ නැත්තම්. යූස් කරේ නැත්තම් බැටරි එක එහෙම මේ චේන්ජ් කරන්න අවශ්‍ය නැහැ. අපි යූස් කරොත් එහෙම එක පේෂන්ට් කෙනෙක්ද පුළුවන්. නෑ නෑ ඒක නෙවෙයි. ඊට වඩා පුළුවන් නේ. ෂොක් ෂොක් 100 100 ගානක් තමයි. ගාන යනවා නේ. ඒකයි තව අනිත් එක තමයි පෑඩ් සෙට්. ඒවාලා එකක් දැනගන්න මේක කොහොමද ඔයාලා පෑඩ් සෙට් එකෙන් දැක්කම දරන්නේ නැහැ කියලා තිබුණා. පෑඩ් සෙට් එක දැන් ගහලා ඔන් කරපු ගමන් මම කියනවා ඇඩල්ට් පෑඩ් කියලා මේක කිව්වනේ. ආන්න ඒකද මැෂින් එක අඳුර ගන්නවා ඇඩල්ට් පෑඩ් එකද පීරියඩ් පෑඩ් එකද. ඒක එකක් අඳුර ගන්න ඔයාලා අඳුර ගන්න බැරි නම් පිටින් අඳුර ගන්න බැරි නම් මැෂින් එකේ ඒක ඉන්ඩිකේට් කරනවා. ඇඩල්ට් පෑඩ් කියලා කොනේ ඇඩල්ට් කියලා ගන්න ඇඩල්ට් කියලා කියනවා පීරියඩ් එක පීරියඩ් එක. අපි හරියට පීරියඩ් එක ගහලා තිබ්බ කියනවා. අනිවාර්ය මැෂින් ඔන් කරනවා පීරියඩ් පෑඩ් කියලා කියනවා. මේක එක්ස්පයර් ඩේට් කොහමද ගාල් කරන්නේ? එක්ස්පයර් ඩේට් අපේ රේට් එක ගහනවා. මේක පැක් එකක් කියන්නේ මේ අපි රිමූව් කිට් පැක් එකක් නේ නේද? ඔය පැක් එකේ පැකට් එක ගහන්නේ. නැත්නම් මේක පැකට් එක තමයි මෙතන දාලා තියෙන්නේ කඩන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ කේබල් එක ගහලා
මේ කේබල් එක අපි ගහලාම තියන්නේ. මේක අපේ ඔයාලා ගහගන්න දැන් හරි පැත්ත බලන්න අවශ්‍යයි මේ තියෙන මේක ලෙවල් එක බලන්න පුළුවන් මේකේ මේ විදිහට බලලා මේක ගහන්න අවශ්‍යයි. ගහලා මෙන්න මම ප්‍රෙස් කරා. ප්‍රෙස් කරලා මෙන්න මේ සෙට් එක පැඩ් සෙට් එක තියෙන්නේ කවයක් ඇතුළේ නේ. මේක එළිය නෑ මේ විදිහට. ඔව් කවය. කේබල් ටික ඔක්කොම මේ කවයක් ඇතුළේ පැකට් එකක් ගෙන මේ පැකට් එකේ මේ වයිර් විතරයි තියෙන්නේ. මෙතන සීල්ලා තියෙන්නේ. මේ පැකට් එක කල්ලා තමයි වෙලාවට ගන්න. හරි. මේ පැකට් එක මේකට දාලා වහලම තමයි අනිවාර්යෙන් තියන්නේ. මොකද අපි මේක දාන්නේ එමර්ජන්සි එකටනේ. එමර්ජන්සි එක. අනිවාර්යෙන් එකක් කේබල් අපි එක ස්ටෑන්ඩ් බයි ගහලා ගහලා මේක සෙට් කරලම තමයි තියෙන්නේ. සෙට් කරලා තමයි මේ කව එක දාලා වහලම තමයි තියෙන්නේ. ඔය පෑඩ් එහෙම කාම්පර් ගන්න තියෙනවා. ඒ ජෙලින් අපි මේ සෝල් එයාලගේ මේ මැෂින් එකට සම්බන්ධව පැඩ් සෙට් එකකින් මේ සෝල් කියන බ්‍රෑන්ඩ් Sol කියන brand එක. USA වලින් ගෙන්නන්නේ USA ප්‍රොඩක්ට් එකක්. හොස්පිටල් එකේ තියෙනවා. ඒක තමයි මැෂින් එකෙන් කියන්න තියෙන්නේ. ඒතර මම හිතනවා සරල ඇති කියලා